හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් ඔයාලව මං ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං ඔන්න අදත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් මං අද මොනවද කතා කරන්නේ කියලා. මං අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙලා ආවේ යාළුවනේ. අලුතෙන් විවාහ වෙච්ච කාන්තාවක් විදියට අපි නොකළ යුතු දේවල් මොනවද කියලා. යාළුවනේ ඉතින් කාන්තාවකට විවාහයක් කියලා කියන්නේ ඉතාමත් එයාගේ ජීවිතයේ සිද්ධ වෙන ලොකු වෙනස් වීමක්. ඉතින් එයා එතනින් එහාට ජීවත් වෙන්න ඕනේ. අලුත් ගෙදරක අලුත් කට්ටියක් එක්ක ඉතින් එහෙම තමයි එයා ජීවත් වෙන්න ඕනේ. එතකොට ඉතින් එයාගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි ප්‍රමාණයත් ඉතින් වැඩි. එතකොට ඉතින් ඒ ගෙදරදී ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයත් වැඩි ඉතින්. ඒ නිසා අපි හොඳ කල්පනාකාරීව පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි බලමු එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාරණා මොනවද කියලා අපි අතින් සිද්ධ වෙන. මං හිතනවා අපි අතින් මේ දේ වුණොත් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. මොකද්ද දන්නවද ඒ කාරණාව? දැන් අපිට හිත රිදවීමක් ඇති වෙනවා. එතකොට ඉතින් අපිට දුකයිනේ ගොඩක්. එතකොට අන්න ඒ වගේ දුකක්. එතකොට අපේ හිතට පාළුවක් දැනුණොත් ඉතින් අපිට මතක් වෙන්නේ අපේ ගෙදර. එතකොට අපේ අම්මයි තාත්තයි තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් අපි එයාලත් එක්ක අපේ දුක ඒ දේවල් අපි බෙදා ගන්න මේ එයාලා එක්ක කතා බහ කරනවා. කෝල් කරනවා හැම නිතරම. ඉතින් එහෙම වුණාම මහත්තයාගේ ගෙදර අයට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක ප්‍රශ්නයක් නොවෙන්න වග බලා ගන්න ඕනේ. අපි අපිවම පාලනය කර ගන්න ඕනේ. හොඳින් ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. මොන දේ වුණත් අපි හොඳින් ශක්තිමත්ව ඉන්න ඕනේ. එතකොට අපිට ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි මහත්තයාගේ ගෙදර අයත් එක්ක හොඳට කතා බහ කරලා ඉතින් එහෙම හිටියහම ගොඩක් දුරට ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. එතකොට දෙවෙනි එක විදිහට මම දකින්නේ දැන් අපි මුලින්ම දැන් අපි ගිය අලුතනේ. එතකොට අපිට ඉතින් අර ඒ කට්ටියත් එක්ක කතා කරන්න බයයි. අනිත් එක තමයි ලැජ්ජයි. එතකොට ඉතින් අපි ඒ දේවල් නිසා අපි කාමරෙන් එළියටවත් එන්න කැමති නැහැ. ඉතින් අර ආවොත් ඉතින් අර කට්ටිය එක කතා කරන්න වෙනවා. එතකොට ඉතින් අර බයයි ලැජ්ජයි කියලා ඉතින් මුළු ගැන්විලා ඉන්න හැම වෙන ඉතින් කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක්ම දඟලන්නේ කාමරය ඇතුළට වෙලා හිටියොත් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා තමයි අපි හිතාගෙන ඉතින් ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා කාමරය ඇතුළට වෙලාම ඉන්න. එතකොට ඉතින් ඒක මහත්තයාගේ අයට ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි එළියට ඇවිල්ලා එයාලට මුහුණ දෙන්නේ නැහැ. ඉතින් ඒක එයාලට එතකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් යාළුවනේ අපි එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඔය බය ලැජ්ජාව සේරම අතෑරලා දාලා එයාලත් එක්ක හොඳින් කතා බහ කරගෙන ඒ දෙන්නත් මගේ මම්මයි තාත්තයි වගේ කියලා හිතලා ඉතින් ඒ දෙන්නත් එක්ක හොඳින් කතා බහ කරලා එයාලගේ දුක සැපත් හොයලා බලලා ඊට පස්සේ ගෙදර වැඩ කටයුතුත් හොයලා බලලා කරලා ඉතින් ඒ දේවල් කරාම ඉතින් ඒ මිනිස්සුන්ගේ හිතත් හොඳයි අපේ හිතත් හොඳයි. ඉතින් දෙගොල්ලන්ටම හොඳයි. එතකොට ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එතකොට මං හිතනවා යාළුවනේ මම මේ ඊළඟ එක විදිහට අරගත්තේ අපි දැන් ඊ ගෙදරට ගිහින් අපේට හිතන විදිහට අපේ හිතමනාපෙට අපි වැඩ කරනවා. අපි එයාලගෙන් අහන්නේ බලන්නේ නැහැ. අපි දැන් හිතනවා මේ වැඩේ මෙහෙම කරාම හරි ආයේ එයාගෙන් අහන්න ඕනේ නැහැ. මම මේක මෙහෙම කරනවා කියලා හිතාගෙන එහෙම කරනවා. ඒක ගොඩක් වැරදි. මොකද දැන් අපි ඒ කරන වැඩේට එයාලා කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. එතකොට දැන් එයාලා අකමැති වුණා කියන්නකෝ. එතකොට ඔන්න ඉතින් ප්‍රශ්නයක ආරම්භය තමයි ඉතින්. එතකොට ඉතින් දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා මොනවා හරි දෙයක් කරන්න කලින් ඒ අයගෙන් අහන්න අපි මෙහෙම කරමුද මේ වැඩේ? එතකොට මෙහෙම කරොත් හොඳයිද? මේ විදිහට කරොත් මේක හරියයිද? අන්න එහෙම අහලා එයාලත් එක්ක කතා බහ කරලා කරන හැම දෙයක්ම කරන්න. ඊළඟ එක විදිහට මං හිතන්නේ
අපි දැන් ඔයා ගොඩක් දුරට අඳුරන්නේ ඔයා ළඟින්ම ආශ්‍රය කරන්නේ ඔයාගේ මහත්තයාවනේ. ඉතින් අපි කරන වැඩේ ඉතින් ඒ ගෙදරින් එයාව විතරනේ ඉතින් ගොඩක් දුරට දැන් සමීපව දාන්නේ. ඒ හින්දා අපි එයාත් එක්ක සමීපව ඉන්නවා. එතකොට ඕක මේ ගෙදර අයට ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉතින් ඕකත්. ඇයි ඉතින් එයාලට දැන් එයාලගේ පුතානේ. එයා එක්ක කතා කරන්න විදිහක් නැහැ. මොකද එයා මේ මහත්තයා එක්කම ඉන්නකොට ඉතින් මහත්තයාගේ අම්මටයි කතා කරන්න විදිහක් නැහැ. ඔන්න ඉතින් එහෙමම දේවල් වෙන්න පුළුවන්. එතකොට අනික මහත්තයාට මොනවා හරි දෙයක් එයාගේ අම්මත් එක්ක කතා කරන්න තියෙනවා නම් තාත්තා එක්ක කතා කරන්න තියෙනවා නම් ඉතින් ඒ දේවල් කතා කරගන්න විදිහක් නැහැ. එයා පස්සෙම හිටියොත්. ඉතින් එතකොට ප්‍රශ්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. ඉතින් මහත්තයාටත් පොඩි නිදහසක් ලබා දීලා අනේ හලෝ ඉතින් බලන්නකෝ. යාළුවනේ පොඩි එක්කෙනා ඇහැරලා ඒකයි එයා එහාට මෙහාට යනවා. වීඩියෝ එකේදී පොඩි හරි බාධාවක් වුණා නම් ඔයාලට මට සමා වෙන්න ඕන එකට. ඉතින් යාළුවනේ අපි කතා කර හිටියේ ඉතින් මහත්තයාටත් පොඩි නිදහසක් ලබා දෙන්න කියන එක තමයි අපි කතා කර හිටියේ. එතකොට ඒ කාරණාව එතනින් ඉවරයි. ඊට පස්සේ පස්වෙනි කාරණාව පස්වෙනි එක විදිහට මම අරගත්තේ දැන් ඔන්න ඔය දෙන්නව දැන් අලුතෙන් විවාහ වෙච්ච දෙන්නෙක්නේ දැන් ඔය දෙන්න. එතකොට ඔන්න ඔය දෙන්නව හම්බෙන්න මහත්තයාගේ නෑදෑ කෙනෙක් හරි ඔන්න හිතවතෙක් ඔන්න කවුරු හරි එනවා ඉතින්. දැන් ඔය දෙන්නව අර මුලින්මත් ඉතින් දැන් අලුතින් බැඳපු දෙන්නෙක් ඉතින් නෑදෑයන්ගේ ගෙදර යනවා එහෙම දේවල් කරනවානේ. එන්න ඒ වගේ දැන් ඔය දෙන්නවත් හම්බ වෙන්න ඉතින් ඒ වගේ කවුරු හරි එනවා. එතකොට ඉතින් ඒ කට්ටියන්ව මග අරින්න එපා. ඔය සමහර අය මොනවා හරි අසනීපයක් එහෙම කියලා කරන වැඩේ ඒ හම්බ වෙන්න යන අයව මග ඇරලා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. එතකොට එයාලගේ හිතටත් හොඳ නැහැ. හරිත් නෑනේ වැඩේ එහෙම කරන එක. ඔයාලට ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ කට්ටිය ආවම හොඳට ඒ කට්ටියන්ට සංග්‍රහ කරන්න, හොඳට කතා බහ කරන්න. ඉතින් ඒ දේවල් හොඳ විදිහට කරලා ඒ කට්ටියන්ගේ සතුටින් ඒ කට්ටියන්ව පිටත් කරලා යවන්න. එතකොට ඔයාගේ නැන්දම්මත් එයාගේ හිත සතුටින් ඉදී. ඔයා අර විදිහේ වැඩක් කරොත් එහෙම දැන් අපි ඉතින් කොහොමත් ඉතින් ඒ වගේ දෙයක් කරන්නේ එයාලා එක්ක කතා කරන්න තියෙන බයට හරි අපිට තියෙන ලැජ්ජාවට හරි ඔය වගේ දෙයකටනේ. ඉතින් එහෙම කරපුවාම ඉතින් ඔන්න නැන්දාම්මා ඊට පස්සේ මූණ එල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් ඔන්න ප්‍රශ්න ඊට පස්සේ ඉතින් ආහෙට බඩු පොලේ ගහනවා මෙහාට බඩු පොලේ ගහනවා. ඉතින් ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා එතකොට සාමාන්‍යයි. ඉතින් ඔයා කරපු අර පුංචි වැරද්ද නිසා තමයි ඒ දේවල් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා ඔය වැරදි පහ කරන්න එපා. එතකොට ඉතින් ඔයාලගේ ජීවිතේ ගොඩාක් දුරට සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ප්‍රශ්නත් ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන් වෙයි. ඒක මට හිතෙනවා. ඉතින් ඒක හොඳ සාර්ථක දෙයක් කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තිබුණා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ ක්‍රම try කරලා බලන්න. ඔයාලගේ ජීවිතේ හදාගන්න පුළුවන් වෙයි. වැරදිලා ඉන්න කෙනෙක් නම් ඔයා. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. දැන් යාළුවනේ මෙතනින් එහාට තවත් කතා කරන්න අමාරුයි. අනේ පේනවනේ මෙයා ඇවිල්ලා එයාත් වීඩියෝ එක කරන්න ඇවිල්ලා ඔය තිද්දං කරනවා. ඉතින් ඒ හින්දා මං අදට වීඩියෝ එක නවත්තනවා මෙතනින්. මං කොහොම හරි ඔයාලට කියා ගන්න ඕනි කරුණු කාරණා ටික මං ඔයාලට කොහොම හරි කිව්වා. ඒ හින්දා ඔයාලා ඒ ක්‍රම try කරලා බලන්න. එහෙනම් මං අදට ගිහින් එන්න. නැවතත් දවසක අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි හම්බෙමු. ඔයාලට බුදු සරණයි. ඔයාලට බුදු සරණයි. බයි කියන්න. බයි. අපි ගිහින් එන්නම්.